හයි කොහොමද ඉතින් ඔන්න කට්ටිය ගොඩක් ඉල්ලුව විදිහට අපි ගෙනල්ලා තියෙනවා අපි ගාව තියෙන කන්සෝල්ස් ඔක්කොමේම ප්‍රයිසස් සහ මේ වගේ පර්ෆෝමන්ස් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මුලින්ම අපි ගාව තියෙනවා මෙන්න මේ G5 කියන මිනි ගේම් කන්සෝල් එක. ඉතින් ඔයා ගේමින් කන්සෝල්ස් වලට අලුතෙන් එන්ටර් වෙන කෙනෙක් නම් අපි ඔයාලට රෙකමෙන්ඩ් කරනවා මේ වගේ කන්සෝල් එකක් අරගෙන පළවෙනිට යූස් කරලා බලන්න කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් මේ කන්සෝල් එක වෙන්නේ රුපියල් 2900යි. මේකේ ප්ලේ කරන්න පුළුවන් අපි ඉස්සර TV වල ප්ලේ කරපු TV ගේම්ස් වගේ. ඒ කියන්නේ NES Nintendo NES ගේම්ස් තමයි මේකේ ප්ලේ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Super Mario, Contra වගේ ගේම්ස් ගොඩක් මේකේ ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේකේ කලර්ස් දෙකකින් තියෙනවා අපි ගාව. මේකේ white color එකෙනුයි ඒ වගේම මෙන්න මේ වගේ colourful design එකක් යන කලර් එකෙනුත් අපි ගාව මේ කන්සෝල් එක තියෙනවා. මේ දෙකම එකයි. මේ බටන් ලේඅවුට් එක පොඩ්ඩක් වෙනස් වුණාට මේකේ ඇතුලේ තියෙන එකම සිස්ටම් එක තමයි. එතනින් එහාට ගියාම තියෙනවා අපි ගාව මෙන්න මේ vertical style console එක. මේකට කියන්නේ NX35 කියලා. එතකොට මේකේ පුළුවන් ඔයාලට සාමාන්‍යයෙන් NES, Game Boy Advance වගේ වෙනකන් games play කරගන්න. අපි දැන් ඔය play කරන්නේ Game Boy Advance Iridium කියන game එක. ඔන්න ඔයගේ 3D graphics තියෙන games play කරන්න පුළුවන් console එකක් තමයි මේ NX35 කියන්නේ. මේ console එක අපෙන් ගන්නවා නම් වෙන්නේ රුපියල් 9900ක් වගේ. ඔයාලට මාස 3කින් ගෙවන්න මේක කොකෝපේ දාලා ගන්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ තියෙනවා අපේ PSP style එකට එන SF3000 gaming console එක. ඉතින් මේ console එකේ ඉඳන් උඩට එන හැම console එකකම තියෙන්නේ high quality IPS display. මේකේ ඔයාලට PlayStation 1 වෙනකන් games play කරගන්න පුළුවන්. ඔය අපි play කරලා බලන්නෙත් Mortal Kombat PlayStation 1 එකට ආපු 3D style game එකක්. මේ වගේ games lot එකක්ම මේ console එකට built in වෙනවා. ඉතින් ඔයාලට අලුතෙන් ආයි games දාන්න කියලා දෙයක් නැහැ. මේකේ ඕන තරම් games තියෙනවා ඔයාලට play කරන්න. මේ console එක ඔයාලට අපෙන් රුපියල් 12900කට purchase කරන්න පුළුවන්. මේකත් 3 months දාලා කොකෝපේ දාලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන්නේ අපේ වැඩියෙන්ම sell වෙන gamers-ලා අතර ගොඩක්ම ප්‍රසිද්ධ R36S gaming console එක. මේ console එක ගැන වැඩි විස්තර අපේ channel එකේ තව videos වල දාලා තියෙනවා. ඉතින් මේකේ ඔයාලා දන්න විදිහට PSP, PS1, Game Boy Advance ඒ වගේම PC games උත් play කරගන්න පුළුවන් console එකක්. ඉතින් අපි ඔය play කරලා පෙන්නන්න යන්නේ GTA 3 කියන PC එකට ආපු game එක. ඉතින් ඔයා travel කරන gamer කෙනෙක් නම් මේ console එක ඔයා ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. මොකද මේක ඔයාගේ travel buddy එකක් විදිහට මාර වටින console එකක්. ඉතින් ඔය පේන විදිහට කිසිම lag එකක් නැතුව හොඳ smooth gameplay එකක් ගන්න පුළුවන් console එකක් තමයි R36S කියන්නේ. මේක ඔයාලට අපේ වෙබ්සයිට් එකෙන් පර්චේස් කරන්න පුළුවන් රුපියල් 14900කට. මේකත් ඔයාලට කොකෝ දාලා මාස 3න් ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් ඔය පේනවා වගේ ලොකු ගේම් ලයිබ්‍රරි එකක් මේ කන්සෝල් එකට තියෙනවා. ඒ වගේම අපිට කියලා ඔයාලට කැමති ගේම් එකක් මේකට දාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි ගාව දැනට තියෙන හොඳම කන්සෝල් එක R36 Ultra එක. ඉතින් බලුවම් පේලා මේ කන්සෝල් එක කොච්චර ප්‍රීමියම් ලුකින් කන්සෝල් එකක්ද කියලා. R36S එක වගේම ස්පෙක්ස් තියෙන මේක ස්ක්‍රීන් එක ලොකුයි. ඒ වගේම ඇනලොග් ස්ටික්ස් දෙකට යටින් කන්ට්‍රෝලබල් LED ලයිට් සිස්ටම් එකක් එනවා. ඊට අමතරව මේ කන්සෝල් එකේ බැටරි ලයිෆ් එක R36 එකට වැඩිය පොඩ්ඩක් වැඩි. මේ කන්සෝල් එක ඔයාලට අපේ වෙබ්සයිට් එකෙන් රුපියල් 21500කට buy කරන්න පුළුවන්. ඉතින් මේ ඕනෙම කන්සෝල් එකක් ඔයාලට කොකෝපේ දාලා මාස 3න් buy කරන්න ගන්න පුළුවන්. ඔයාගේ කන්සෝල් එකක් දැම්ම order කරන්න යන්න www.buildmypc.lk. එහෙම නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න note 76 note 7 note 9990. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මම එන්නම්.